සල්ලි ප්‍රශ්න ඉතින් හැමෝටම තියෙනවනේ. නැති කෙනෙක් ඉතින් හොයාගන්න අමාරුයිනේ. කොයිතරම් සල්ලි හම්බ කරත් ඉතුරු කරගන්න බැහැ. ඒ වගේම ප්‍රමාණවත් නැහැ. අපිට මොකද අද කාලේ තියෙන ආර්ථික තත්ත්වය අනුව සල්ලි කොච්චර තිබුණත් මදි. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඒ වුණාට සමහර වෙලාවල් තියෙනවා අපිට ආර්ථික වශයෙන් අනන්තයට කඩා වැටෙනවා. ඒ කියන්නේ ණය වෙනවා, ආදායම් මාර්ගයක් නැති වෙනවා, ජීවත් වෙන්න බොහොම අමාරුයි. ඉතින් ඒ වෙලාවට මානසික ප්‍රශ්නයක් වැඩි වෙනවා. ඉතින් මගෙත් ආර්ථිකේ කඩා වැටිලා ප්‍රශ්න ගොඩකට මුහුණ දුණු කාලයක් තිබුණා. ඉතින් මම කරපු පුංචි දෙයක් තියෙනවා. ඒක ඉතින් සරල ක්‍රමයක් කියන්නත් පුළුවන්. කිමක් කිව්වම කාටවත් කියන්න හොඳ නැහැ කියලා තියෙනවා. ඒ වුණාට මට ඒක ඔයාලට කියන්න කියලා හිතුණා. මට වගේම ප්‍රශ්න තියෙන අය තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් පොඩ්ඩක් හරි තියෙන ආර්ථික තත්ත්වය වැඩි කරගන්න පුළුවන් මේ විදිහට කළාම. ඔයාලා අදහන ආගම මොකක් වුණත් ඒ කියන්නේ බුද්ධ ආගම, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු මේ කුමන ආගමක වුණත් ඒ ආගම හරියට අදහන්න. හිතට එකඟව ආගම අදහලා යහපත් කල්කිරියාවල් තුලින් හරියට ඉඳලා මේ දේවල් කිරීමෙන් මට නම් ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. ඉතින් අපි ගමනක් හරියට යනකොට අපිව කකුලෙන් අදින, අපි විනාශ කරන්න බලන, අපිට බොරු දේවල් කියලා අපිව රවට්ටන මිනිස්සු ඕනතරම් අපිට හම්බ වෙනවා. ඉතින් එයාලත් අපෙන් ඈත් වෙනවා යහපත් කල්කිරියාවෙන් යුතුව මේ දේවල් හරියට කළාම. ඔයාලට තියෙන්නේ ඔයාලා අදහන ආගම හරියට අදහලා මම මේ කියන පුංචි සරල ක්‍රමය ඔයාලට හිතෙන්න පුළුවන් මේ දේ හරියට গুপ্ত දෙයක් නැත්නම් මිත්‍යාවක්. ඒ වුණාට අපිට හැමදේම මිත්‍යාවල් গুপ্ত දේවල් කියලා බැහැර කරන්න බෑ. සමහර දේවල් වල විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. গুপ্ත දේවල් වල මේ දේ කරන්න ඕනි ඔයාලා ඉන්න තැන, ඔයාලගේ නිවස, එහෙමත් නැත්නම් බෝඩින් කාමරේ, නැත්නම් පුංචි පැල්පත වුණත් කමක් නැහැ. හොඳට පිරිසිදු කරගන්න ඕනි. පිරිසිදු කරගන්නවා කියන්නේ විශේෂයෙන්ම ඔයාලගේ ගෙවල් වල නිදා ගන්න ඇඳ යට. පොත් පෙට්ටි දාලා, එහෙමත් නැත්නම් සෙරෙප්පු දාලා, විශේෂයෙන්ම දාන සපත්තු සෙරෙප්පු තමයි පෙට්ටි වලට දාලා ඇඳන් යට තියලා තියන්නේ. කිසිම සුද්ධ කිරිල්ලක් නැහැ. ඉතින් මේ වගේ බඩු තියන්න එපා ඇඳ යට. කවදාවත් ඔයා නිදා ගන්න ඇඳ යට තියන්න හොඳම දෙයක් තමයි සෙරෙප්පු, සපත්තු කියන්නේ. ගෙදර සල්ලි හම්බ කරන්නේ ඔයා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ වයිෆ් වෙන්නත් පුළුවන්. ඔයාලා නිදාගන්න ඇඳ යට එහෙම සපත්තු සෙරෙප්පු තියෙනවා කියන්නේ ඒක හරිම අසුබවාදී ශක්තියක් ඔයාලා තුළට ආකර්ෂණය කරගන්නවා කියන එක. ඒක නිසා සපත්තු සෙරෙප්පු ඇඳයන් යට තියන්නම එපා. සතියකට සැරයක්වත් හොඳට ඇඳ යට හොඳට දූවිලි පිහ දාලා හොඳට ලුණු කහ ටිකක් මිශ්‍ර කරලා හොඳට මොප් කරලා සුද්ධ කරලා දාන්න ඕනේ. ඊළඟට දැන් මම මේ කියන්න යන ක්‍රමය ඔයාලා කරන්න ඕනේ හොඳට නාගෙන හරි ඇඟ සෝදගෙන හරි ඔයා ගොඩක් හොඳට පිරිසුදු වෙලා ගෙදර ස්ථානයත් පිරිසුදු කරගෙන බුදුන් වැඳලා හොඳට විනාඩි 5ක් භාවනා කරලා සතියේ බ්‍රහස්පතින්දා දවසක උදේවරුේ මේ දේ කරන්න පුළුවන් නම් ඔයාට ගොඩාක් හොඳයි. ඊට පස්සේ දැන් ඔයා ඒ ගත්ත ලුණු ටික අතට අරගෙන S2 චුට්ටක් පියාගෙන ඔයාට තියෙන ප්‍රශ්න හිතින් හිතන්න. මම කාගේවත් දේවල් ගන්නෙ නෑ. මම වැරදි වැඩ කරන්නේ නෑ. ඒ සත්‍යානුභව බලමහිමින් මගේ ජීවිතේට සිතක්ම වෙනවා කියලා ඔයා ඉතින් මේක කරලා නිකන් හිටියට බෑ ඔයාට දියුණු වෙන්න. ඔයා උත්සාහයෙන්, ධෛර්යයෙන්, කැපවීමෙන් කරන දේ කරන්න ඕනි. එතකොට තමයි අපිට සල්ලි හම්බ වෙන්නේ. මේ දේෙන් ප්‍රතිඵල ලැබුණු නිසා තමයි අද මම මේ ඔයාලට මේක කියලා දෙන්න හිතුවේ. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔයාලා දිනෙන් දින දියුණුවටපත් වේවා. කරන රැකී ආරක්ෂා දිනෙන් දින දියුණුවටපත් වේවා. ඔයාලගේ ජීවිතේ තියෙන ආර්ථික ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා ඔයාලට සතුට සමාදානයෙන් ලැබේවා. දවසින් දවස ඔයාලා කරන රැකී ආරක්ෂා දියුණුවටපත් වේවා. ස්තුතියි.